මචං අද අපි ඇවිදිනවා දවස් 14කින් මෙන්න අද තියෙන්නේ වෙල මැද්දට ගිහිල්ලා බිත්තර කාලා නෑ වෙල මැද්දට ගාලා හොඳයි බං ගාලා භයානකයි හරි වෙල මැදින් ගලට යන්න මෙන්න අල්ලන්න ඔයාලට පේනවනේ yes no චාලි බිත්තරේ කාලා අද කරන්න යන්නේ චාලි වෙනම අත්දැකීමක් දෙන්නේ ඊට පස්සේ ඕකේ එළිය මදි බං මේක අදින්න චාර්ජ් කරන්න බැරි වුණා මේ කවුල්නේ අනිත් එක හොඳයි හොඳයි යනවා බලට ඔයාලට පේනවා ඇති අපි නූල වටේ එපිසෝඩ් එක ගෙනපුම ඒ අද්භූත පාරේ ඉන්නේ අපි බලමු හෝල්මන් සොයා යන ගමනේ අපේ කීවෙන් පරිච්ඡේදයේද මේ අනේ හදන්න මතක නෑ 6 වෙනි පරිච්ඡේදය හෝල්මන් ඉන්නවා කියලා හෝල්මන් නැති කියලා අපි තර්ක කරන්නේ ඒත් අපි දාන ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන සාගරයේ 105යි මේ වෙනතේ ගවේෂණය කරලා තියෙන්නේ ඒ විදිහටම සබ්ජෙක්ට් කරනනේ නම බලන්න ඵලයන් පොළොන් ගින්න ඔයාලට වෙනදි වෙන්න විශාල කුඹුක් ගස මෙතනින් තමයි අපේ වෙන පටන් ගන්න මෙන්න අතු පේනවා ඔයාලට පෙන්නවා මෙන්න මෙතනින් තමයි අපේ මේ සම්පූර්ණම මම වාට දවල් ෆොටෝ එක දාන්න රෑ හොයාගන්න අමාරු නිසා සම්පූර්ණම මෙතනින් තමයි වෙල ආරම්භ වන්නේ ඔයාලට පේනවා ඇති හඳ පොල් ගහත් එක්ක අන්න හඳ එළිය හඳත් පායලා තියෙන්නේ අද එක්තරා විදියක අමුතුම රාත්‍රියක් යා බලමු මොන වගේ ජක් අපේ කැමරා කාචයට අද අසු වෙයිද කියලා අපි ඉන්නවා කියලා තරක කරන්නේ අපිට බයින්ද පස් කමෙන්ට් මේක හරියට දාන්න මේ අපි හොල්මන් ඉන්නවා කියකේ මේ ප්‍රංගපපා මගුල් කරන්නේ නැහැ චාටර් වැඩ නම් කරන්නේ ඔන්න අපි ගලට ආවා ඔයාලට පේන ඇති වටපිටාව එක ගියක්වත් නැහැ ලයිට් එකක්වත් නැතුව පේනවනේ ඔයාලට එක දෙයක්වත් නැහැ මෙතන තනිකර එහා පැත්තේ වත්තක් තියෙනවා සම්පූර්ණ වෙල වෙලේ අපේ මේ ගලේ හොල්මන් ඉන්නවා කියලා ඔය කුඹුරු වැඩ කරපු ඉස්සර වතුර හර ඉස්සර නෙමෙයි දැනටත් වතුර හරවන්න එන මාමලා එහෙම කියනවා මේ තමයි ඒ කාලේ ගලේ ඉස්සර මෙතනලු කමත වාගේ හරක් බැඳලා මේ ගොයම් පාගන්නේ මෙතන තමයි මේ ඒ හරක්ගේ බඳින ලණුව දාන්නේ බලමු අපි හරි එහෙනම් බිත්තරේ ගන්නකො අපි වැඩේ පටන් ගමු බිත්තරේ තියන්න මෙතන බිමි ඔව් බිමි තියපන් ෆෝන් එකට ගොම්බල්ල හැමදාම එනවා කන්න ඔන්න අපේ බිත්තරය ඔයාලට පේන ඇති මෙන්න හොඳ පර්ෆෝමන්ස් එකක් තියෙනවා මේ තමයි අපේ ගයිඩර්ගේ බල්ලා යන දේවාලේ හැම එකකම එනවා ටෝච් එක තිබ්බා අපි දැන් එනම් බිත්තරේ කන්නකො ගන්න කැල්ලක් ගන්න මේ ඉක්කන් කරන්න හැබැයි මට එක දෙයක් අමතක වුණා මොකක්ද කාපංගෝ ලුණු දාන්න කාපංගෝ ලුණු නා ඔන්න අපේ ලුණු නෑනේ මට ලුණු දාන්න අමතක වුණා අබ්බෝ මේ කාපන් බා එහෙනම් මේ පොඩ්ඩක් ඉන්න එහෙනම් මාත් කෑල්ලක් කන්න නේද ඔව් මාත් කෑල්ලක් කඩාගත්තා මෙන්න පේනනේ මගේ වැතට සෝෂා මෙන්න මාත් කෑල්ලක් කෑවා හැබැයි ලුණු බින්දුවක්වත් නැහැ ලුණු නෑ ලුණු බින්දුවක්වත් නැහැ එක ලුණු ටිකක්වත් නැහැ අවුලන්නේ ගලේ ඉන්නේ අපි බලමු චාලි එයිද කියලා
අමුතු හුළඟක් තියෙන සීතල හුළඟ. ඔයාලට අපි ලොකේෂන් කියන්නම්. ලොකේෂන් තියෙන්නේ කුරුණෑගල දුරම්ගස්ලන්දේ අලකොළ මඩ කියන ගමේ. වෙල්යාය මැදය තමයි මේ. අපි ඔයාලට උදේ ගත්ත ෆොටෝ එකක් දාන්න. දැන් මෙතන හොයන්න අමාරුනේ. අපි දෙන්න තමයි ඉතින් ඉන්නේ. වෙන කවුරුත් මෙතන නැහැ. එදා සෝනේ අද මෙතන. එදා සෝනේ බිත්තර කෑවා. පළවෙනිම එක්ස්පෙරිමන්ට් එකේ බිත්තර කෑවා සෝනේ. මේ කනවද මේක තව කන්න. ඕකේ. කාපන් කා. බලන්න. සම්පූර්ණ ගල තියෙන්නේ. ආහාර වෙල තියෙනවා. නේ මේ ගල සෑහෙන්න ලොකු ගලක්. රෝස්. වෙලේ මේ ආයෙ තියෙන සුපිරි ගලක්. ඉස්සර අපි මෙතන මේ වැවක් වෙල වැවල්ලු. වැවේ බන්ට් එකලු මේ ගල. තවත් අදටත් තියෙනවා බන්ට් එකේ කොටස්. ඇත්තම මේ කතා නෙමේ. මේ ළඟදි මෑත කියන්නේ 1920ට කලින් තමයි මේක ගොඩ කරලා තියෙනවා කියන්නේ. ඇත්තම කතාවක්. ඒක නම් බොරු. වැඩි පටන්. අපේ ගයිඩින් වැඩේ පටන් ගන්න යන්නේ. දැන් වෙලාව ඇවිල්ලා 8:17යි. ඒක හිටින්නේ නැහැ බා. එතන මේ සමබර වෙලට හිටින්නේ නැහැ නේද? ගල හරි. එහෙනම් අපි මෙහෙම තියමු ෆෝන් එක. නේද? සද්දක් වුණා. ඔය අත්තටු ගහනවා වගේ අකෝ මොකෙද්ද? කාවක්ෙද්ද මේ කොර. ඒක නෙමෙයි කලින් හොන් සද්ද. හරි වතුරට පැන්නවා ගැහුනේ ජබුංග. එහා පැත්තේ ඇල තියෙන්නේ. ඇලත් ඔයාලට පෙන්නන්නම්. ඒ ගල ඉවර වෙන්නේ ඇල තියෙන්නේ එහා පැත්තේ. මේ සම්පූර්ණ වැලක් යන්නේ. මේ දවස්වල වතුර අඩුයි එන්නේ නෝහින්දා. ෆෝන් එක මෙහෙම තියන්න. නේද? සනෝබා. හරි. චාර්ලි. ඔයා මෙතන ඉන්නවද? අපිට කිසිම උඩුවක් ලැබුණේ නැහැ තාම. චාර්ලි. ඔයා මෙතන ඉන්නවද? පැන්සල හරිම සමබර වුණ තියෙනවා. චාර්ලි. ඔයා මෙතන ඉන්නවද? ඉන්නවනම් අපිට සංඥාවක් දෙන්න පුළුවන්ද? කිසිම චාර්ලි. ඔයා මෙතන ඉන්නවද? මං කතා කරන්නද? චාලි. ඔයා මෙතන ඉන්නවද? චාලි. ඔයා මෙතන ඉන්නවද? හැබැයි අර වෙලේ වතුරට පැන්න සද්දේ තමානේ. තවත් තටු ගහනවා. කුකුලෙක් තටු මේ ඉස්සරම වතුරට පැනලා දැන් තටු ගහනවා වගේ යනවා. එහා පැත්තේ. ඔය ජබොස් ගෑවා. මේ ෆෝන් එකට මේ ඒක නම් රෙකෝඩ් වෙලා ඇති ඈ. ඒක බලමුකෝ අපි. ජබොම් ගෑවා. චාර්ලි. ඔයා මෙතන ඉන්නවද?
කිසිම අපිට තාමත් තව දෙපාරක් විතර කරමු බලමු. තොරතුරක් නැහැ. චාර්ලි ඔයා මෙතන ඉන්නවද? ඉන්නවනම් අපිට මේ සංඥාවක් දෙන්න පුළුවන්ද? අපි දැන් මේ කරන සෙල්ලමක් වෙන්නත් බැරි වෙයි. මේ හරිය තියෙන අద్భుත හොල්මන් සිද්ධිතාමයන් අපිට අපේ ගෙවල් වලට අපි පස්සෙන් එයිද දන්නෙත් නැහැ. සමහරක් අමනුෂ්‍යව බලාගෙන ඉන්නවලුනේ කාගේ හරි මිනිස්සෙක් ගැඟිලිලා උගේ ආසාවන් ටික ඉෂ්ට කරගන්න. අපි තව පොඩි කොල්ලෝ පස්සෙන් ආවොත් හොඳයි නේද? හොල්මන් නෝනම් බලාගත්තත් එහෙකනේ. චාර්ලි ඔයා මෙතන ඉන්නවද? හොඳයි. පේනවා ඉතින් දේවා. මේක මේ කරකෙන්නේ නම් නැතිම පාටයි නේද? යන්න වැඩේ හරියන්න. අය එක හුලම් බින්දුවක්වත් මෙතන නෑ. වෙල වුණාට වෙල ගල් වෙලා වගේ. එක හුලම් බින්දුවක්වත් නෑ. යා විනාඩි 4ක් අපි චාලිට කතා කරුවා. ඒත් මේ කොලේ මේ ගෙනියන්න ඕන. අරයා ගෙනි තියමු මොකට. මිනි පෙට්ටියක් කරවරෙන්ද? ඔය කොල තියාගන්න ඕන නෑ. ඔය අලු කරලා දාන්න. ඒ විදිහම තමයි. යාළුවනේ අපි දැන් චාල්ට විනාඩි 4ක් විතර බැලුවා චාලි සෙල්ලම කරලා මෙතන ගලේ බිත්තර ගාලා. මම ෆෝන් එක ඔෆ්ුණා. ෆෝන් එකත් ඔෆ්ුණාද? ඒත් කිසිම මේ හොඩුවාවක් හම්බුන්නේ නැහැ. පැන්සල් වලට පිඹලා පැන්සල කැරකිනා කියලා වෙල දිගේ දුවනවා වාගේ 아무තු ගොන් කේස් නැහැ. එහෙම හොර වැඩ කරන්නේ නැහැ. ඒක තමයි අපේ තීරිය. නෑ අපි දැන් කෙරුවේ චාලි. හැබැයි එක සද්දයක් අදත් ඇහුණා. අරහා පැත්තේ ඇල පෙන්නන්නත් එක ඇල පෙන්නන්න ඇල පැත්තෙන් ජබු ගාලා ඇහුණා. ඒක නම් වීඩියෝ එකේ රෙකෝඩ් මේ සවුන්ඩ් කොප් වෙලා ඇති. අපි අද බ්‍රඩ් කරේ චාලි. අපි ඊගාව එක්ස්පෙරිමන්ට් එක විදියට කරන්න හදන්නේ බ්ලඩි මේරි. කන්නාඩිය අරගෙන අපි එදාට යන්නේ ගලට නෙමෙයි. අපි යනවා වෙල මැදටම යනවා. එදාට තමා හොඳම සිද්ධිමන්ට් එක තියෙන්නේ. බ්ලඩි මේරි කියන්නේ අද්භූත ලෝකෙක හිර වෙලා ලෝකෙට ගෙන්න ගත්තොත් යවන්න අමාරු ගෑනු කෙනෙක් කියනවනේ. බලමු අපිට අද්භූත සිද්ධියක් හම්බෙයිද කියලා. මේ පැත්තෙන් ඇහුණු සද්දේ තමයි සද්දේ. අපි එහෙනම් ඕක තමයි විස්තරේ. ඔයාලට ඇල පෙන්නන්න කොකලේ තියෙන. මම ගන්න ඇල පෙන්න. ටෝච් එක දැහැගෙන ඉන්නේ. අයියෝ. ඉවරද? තව පොඩ්ඩයි තියෙන්නේ. ෆෝන් එක අරගෙන. මෙන්න මචං. ටෝච් එක අල්ලපන්. මේ ගම ගන්න. ටෝච් ෆෝන් එක දිහා. ඕ මචං. මගේ ෆෝන් එකේ මචං ඇත්තටම කිව්වොත් බැටරි තියෙන්නේ 112යි තියෙන්නේ. ඔයාලට බොරු කියන්න ඕනේ නැහැ. මෙන්න මචං ඇල. ඕ සම්පූර්ණම උතනින් තියෙන ඇල හරිද? ඔයාලට පේන්නේ ගලේ මෙතන පල්ලමක් තියෙන්නේ. හරිද? ඔන්න ඇල. මේ දවස්වල වතුර නෑ. හැබැයි අන්න අර ඇලේ වල වාගේ තියෙන කොටසේ වතුර තියෙනවා තවත්. ඔන්න ඔය ටික. ටෝච් එක ගහනකො. නිකන් දිගේක. අන්න ඔයාලට පොඩි එලියක් ඒත් පේන්නේ නෑනේ. අර පේනවා වෙන චූට්ටක් පේන්නේ අන්න. ආන් එතන වලේ වතුර තියෙනවා තාම. හරිද? එතනින් තමයි අපිට සද්ද ඇහුනේ. ඔයාලට තව පෙන්නන්න දෙයක් තියෙනවා ඉන්නකෝ. මේ තනිකර මේ ලොකු ගස් තියෙන්නේ. මේ ගලේ වතුර තියෙනවා. ඒකට සම්පූර්ණ ඔය හැපැත්තේ මෙන්න මෙතන තියෙන මේ තියෙන අල්පං අර තියෙන වලට පේන්නේ නැති අර කොන් ඒ දණ්ඩක් දෙයක් වගේ තියෙනවා දාලා අන්න වලට පේනවනේ අන්න හරි දැන් තමයි කැමරාවේ සීන් එක ගාගත්තේ ඕන් උතන ඔය තියෙන මේ ගල මැද තියෙන වතුර වල වගේ
නිදහන කතන්දරයක් තියෙනවා. ඒ පැත්තෙන් තමයි අර අනිත් සද්දය ඇහුනේ. බලමු මොනවා වෙයිද දන්නේ නැහැ. මම ෆෝන් එකේ සාමාන්‍ය කැමරාව තමයි වීඩියෝ කරේ. අර මෙච්චර පේන රැට මෙච්චරම පේන මේ වර්ෂන් එක මම වැඩි කළේ නෑ. එහෙනම් මචං ඕක තමයි සීඩ්ටිය. දැන් ඔයාලට පේනවා සම්පූර්ණම වෙලා තියෙන්නේ ඔය ටිකම. මේක කර ගානක වෙලා අපි දැන් විතර කාලා යනවා. මොනවත් උනේ නෑ. චාලි කැරකුණෙත් නෑ. හුලඟක් නෑ. මොකුත් නෑ. ඉතින් මේ දවසක් එක්තරා විදිහක එක පොඩි දවසක් විතරයි. එක එපිසෝඩ් එකක් විතරයි. අපිට අදත් කවුල් මං හම්බුනේ නෑ. ඒත් නෑ. තාම වීඩියෝ එකේ රැඳිලා ඉන්න වලට chance එක තියෙනවා. අපි දැන් මේ ගෙදර යන ගමන් ඉන්නේ. ගෙදර කියන්නේ මෙතන යන ගමන් ඉන්න මෙන්න පේනවනේ කුඹුග්ගාගේ සයිස් එක. මේ කුඹුග්ගා අපේ ආච්චිලා පොඩි කාලෙත්. ඉතින් මචං අපි දැන් මේ චාලි වැඩේ ඉවර කරලා ගෙදර යනින් ගමන් ඉද්දි තමයි මෙන්න මේ සිද්ධිය මම වීඩියෝ එකේ එඩිට් කරද්දි අතරමැදින් දැක්කේ. හරිද? ඔන්න ඔය කුඹුග්ගහේ අර මම ඔයාලට ඒක වෙනමම හයිලයිට් කරලා පෙන්නන්නම්. S2 වගේ එකක් කුඹුග්ගහ උඩ අපි දිහා බලන් ඉන්නවා වගේ කේස් එකක් කැමරාවට අහුවෙලා තියෙනවා. ඉතින් මාත් ඕක එද්දි දැක්කේ නෑ. වීඩියෝ එක එඩිට් කරද්දි තමයි දැක්කේ. පළවෙනි හොල්මන් සිද්ධිය. ඒ කියන්නේ දැන් අපිට එදා චාලි කැරකුණා පළවෙනි වීඩියෝ එකේ. එදා වගේම ඔන්න අපිට දෙවෙනියටත් හොල්මන් කියන්න පුළුවන් තක්සේරු කරන්න පුළුවන් පොඩි සිද්ධියක් අහුණා. අද මේ වොයිස් එක මම දාන්නේ වීඩියෝ එක එඩිට් කර ඉද්දි අපිට මේ වීඩියෝ එකෙත් හොල්මන් S2 අහුණා. ඒ කියන්නේ අපේ පස්වෙනි හොල්මන් ගවේෂණයේ ටෙස්ට් එක පාස් වුණාද? අපි ඉදිරියටත් මේ වගේ වදාන්නම්. වීඩියෝ එක තව ඉස්සරහට තියෙනවා. එහෙනම් බලන්න. ආච්චිලා පොඩි කාලෙත් මේ සයිස්මලු. ආච්චිලා සීලා වයසක මිනිස්සු කියන්නේ ඒ පොඩිම කාලේ ඉඳන්ම එයාලගේ මතක ඇති කන්නේ දුනුත් මේ සයිස්මලු. ඒ වගේම තමයි මේක. මේ තමයි ගම්බේ තිබ්බ ගමේ තියෙන පැරණිම ළිඳ. ඔයාලට අර කුඹුකෙලින්ද එපිසෝඩ් එක ගෙනාවේ අපි. අන්න ඒකේ මේ තමයි ළිඳ තමයි ගෙනාවේ. මෙන්න ගෙනානේ අවසානයේ අලුත් වැඩියා කරලා තියෙන්නේ. මචං 2002 7:21 ඉරිදා. එනවා නිකන් කොච්චර අද්භූතද කියලා. අපි දැන් මචං ආපහු යන ගමන් තමයි ඉන්නේ. දැන් ආ ගිහිල්ලා ගිනි පෙට්ටියක් අරගෙන පුච්චන ගාලෙන් අපි හරි ඔන්න අපි ගිනි පෙට්ටියක් ගෙනල්ලා අපි සාමාන්‍ය කොලයන් නෙමෙයි වැඩේට ගත්තේ. ඔය ඔයාලට පේන ඇති මේකේ සයිස් එකේ කොලේ. චාලි ඔයා අපිට අද හම්බුනේ නෑ. ඔව් එකපාරක් හම්බුණා පළවෙනි වීඩියෝ එකෙන්ම තමයි. පළවෙනි වීඩියෝ එකෙන්ම පැන්සල අහට්ට කැරකුණා. එදත් පිම්බ කරේ මුකුත් කරේ නෑ අපි. සහෝදරයෝ ඔයාලා එක පිළිගන්න. අපි කවදාවත් බොරු කරන්නේ නෑ. හම්බුනොත් හම්බේ නැත්තම් අය බොරු කරලා ඔයාලට හුමුරු මේ බොරුවට ඔප්පු කරන්න දඟලන්නේ නෑ. චාලි ඔයා අද හම්බුනේ නැති වුණාට අපිට අය හම්බෙයි දවසක. අපි බ්ලඩි මේරි කරන ඊගාව එපිසෝඩ් එකෙත් ඔයාට අඬ ගහන්න. එහෙනම් අදට මේ කොලෙත් අලු වෙලා යනවා. අදත් අපිට හම්බුන්නේ නැහැ. අපිට තව එක වීඩියෝ එකක් නැහැ හරියට මේ තියෙන්නේ චාලි කරගුණේ විතරයි. හරියටම එකක් වීඩියෝ එකක් කියන්නේ කුඹුක් ගහේ එපිසෝඩ් එකේ අපිට ඇහුණ පොඩි සද්දයක්. ඒ සද්දේ අද මේ කරන වීඩියෝ එකේ වතුරට එකපාර පනින සද්දේ විතරයි අපිට පොඩ්ඩක් සැක කරන්න පුළුවන්. ආ චාලි එක පළවෙනි දෙයකට හම්බුනේ. පළවෙනි එකේ කනත්තට ගිහින් කන්දේ කනත්තට ගිහිල්ලා චාලි කරපු එකේ බෝක්කු කැටේ උඩ චාලි කැරකුණා. ඒක තමයි අපිට වුණ ප්‍රථම එක. ආයතනින් එහාට අපිට දෙයක් වුණේ නෑ. උනේ කුඹුක් ගහ ගාව පොඩි සද්දේ විතරයි. ඒත් අපිට කිසි බලපෑමක් උනේත් නෑ. එහෙනම් චාලි අදට පිච්චිලා යන්න අවුලක් නෑ. අපි ඊගා එපිසෝඩ් එකේ වෙලේදී හම්බෙමු. බ්ලඩි මේරිත් එක්කම
වෙන මිනිස්සු වෙන කන්ටෙන්ට් ක්‍රියේෂන්ස්ලා වගේ ඔට්ටු වෙලා බොරු දාලා ෆේමස් වෙන්න හදන්නෙම නෑ. එහෙම ඕනෙත් නෑ. එහෙම views ඕනෙත් නෑ. එහෙම කිසි දෙයක් අපිට ඕනේ නෑ. එකපාර පුච්චලා දාන්න උස්සලා. එකපාර පුච්චලා දාන්න. වැඩි වෙලා තියාගන්න එපා වුණා. චාලි අදට ගිනි ගන්න. එදත් පළවෙනි එපිසෝඩ් එකේ මේ විදිහටම අපි ගිනි තිබ්බා. ඒ කුලයක්වත් තියාගන්න හොඳ නෑ කියන නිසා. ඉතින් බලමු අපිට චාලි හම්බුනේ නෑ. ඊගා එපිසෝඩ් එකේ අපි හම්බෙමු. චාලි සම්පූර්ණයෙන්ම ගිනි තියන්නේ ඔක්කොම රතනත් කෑල්ලක් තියෙනවා. අර යස් කියන ගිනි තියලා දාන්න සම්පූර්ණයෙන්ම ගිනි තියන්න. අටයි 32යි වෙලාව. මගේ ෆෝන් එකේ බැටරි 11යි. සම්පූර්ණයෙන්ම ගිනි තියලා දාන්න. අදත් අපිට මහා සාගරයේ 105 ඇතුළේ විතරයි රැඳෙන්න ලැබුණේ. එතනින් එහාට යන්න හම්බුනේ නැහැ. බිත්තරේ පළක්ුණේ නැහැ. මටත් හැබැයි බඩේ අමාරුවක් තියා කිසිම දෙයක් අද නැහැ. මට බඩේ දෙන්න පටන් ගත්තා හැබැයි. මට කිසිම දෙයක් නැහැ. හම්බුනේ නැහැ. මම තව ගින්න ගත්තේ නැහැ. තව තියනවනේ මචං. ඔය ටිකට ගිනි තියලම දාපන්. ගිනි තියලම දාන්න. චාලි ඔයාලා කොහේ හරි යති. හැබැයි ලංකාවේ තියෙනවා ලෝකේ තියෙන සෑම වීඩියෝ එකකම පැන්සල් කැරකෙනවා. ඒත් අපි විනාඩි 4ක් try කරා කැරකුනේ නැහැ. ඒ කියන්නේ බොහෝතරයක් channel වල තියෙන බොරු. එහෙම වෙන්න ඕනේ අපිට. අපි සොයන්නේ ඇත්තම දෙයක්. ඕගොල්ලන්ට දෙන්න ගන්නෙ ඇත්තම දෙයක්. අපි ඊගාවට පාළු ගෙදරක ගෙදර මිනි පාළු ගෙදරක් තියෙනවා. ඒ ගෙදර මිනිස්සුන්ගෙන් අහලා ඒක ඇතුලේ පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරන්න හදනවා. කවුරුත් කරපු නැති අමුතුම විදිහව විතරයි හැබැයි අපි කරන්නේ. හරි එහෙනම් චාලි ටටා. ගුඩ් බයි. ටටා බයි. මචං එහෙනම් අද චාලි තියා මොකෙක්වත් අපිට හම්බුනේ නැහැ. අපි මේ යන ගමනේ 6 වෙනි පරිච්ඡේදයෙන් අද මෙතනින් ඉවර වෙනවා. හොල්මන් අහුනේ නැහැ මොකෙක්වත් අහුනේ නැහැ. ඔයාලා දැක්කොත් කියන්න. පස්සේ බොරු කරන්න ඕනේ. එහෙනම් අපිට ඊගාව බ්ලඩි මේරි එපිසෝඩ් එකෙන් හම්බෙන්න අපිට අර සද්දේ ඔයාලට වුණොත් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ගුඩ් බයි.